කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ආසන්නයේම කොළඹ නගරය පෙනෙන මානයේ ඉදිවෙන ලංකාවේ අති දැවැන්තම නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය කොළඹ බෝඩ මේ වෙනකොට කොයි ආකාරයෙන්ද ඉදි කෙරමින් පවතින්නේ. එන්න අපිත් එක්ක ගිහිල්ලා හොර බලමු. අක්කර 6.5ක අති විශාල භූමි ප්‍රමාණයක ඉදිවන මේ කොළඹ බෝඩ ව්‍යාපෘතියේ නිවාස ගත්තොත් නිවාස 484කින් සමන්විත වෙනවා. ඉතින් මේ නිවාස 484ම ගොඩනැගෙන්නේ ප්‍රධාන ගොඩනැගිලි තුනක. එක ගොඩනැගිල්ලක් තමයි ටවර් බ්‍රියල් එක. අනිත් එක තමයි ටවර් අමා එක. අනිත් එක තමයි ටවර් කොස්මෝස්. ඉතින් මේ ටවර් කොස්මෝස් කියන ගොඩනැගිල්ලේ ස්ට්‍රක්චර් එක අද දවසේදී ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. කොළඹ බෝඩ් එකේ කොස්මෝස් ටවර් එකේ ස්ට්‍රක්චර් එකේ ඉදිකිරීම් කටයුතු මේ විදිහට අවසන් වුණාට පස්සේ ඒ උත්සවාකාරයෙන් එළිදැක්වීමේ ටොපින් ඔෆ් උත්සවය ඔන්න කොස්මෝස් ටවර් එකේ රූෆ්ටොප් එකේදී මේ විදිහට පැවැත්වුණා. රමල මහත්මයා මම හිතන්නේ සිහිනයක් හැබෑ වුණා වගේ වසර 30ක අත්දැකීම් එක්ක අවසානයේ මේ හිතා ගන්න බැරි තැනක හිතා ගන්න බැරි ව්‍යාපෘතියක් නිර්මාණය කළා තියෙනවා. මොකද හිතෙන්නේ? ඔව් ඊටම සන්තෝෂයි. ඇත්තටම මේක උඩට ආපුවම තමයි මාත් දන්නේ මෙච්චර ලස්සනද මෙච්චර කොළඹට මේක ළඟද මේ වටපිටාව කොච්චර සුන්දරද කියලා මමත් ඇත්තටම 22 වෙනි තත්ත්වයට පළවෙනි ප්‍රථම වතාවට දැන් ඔයාලා දකින්න ඇති. ඊටමත් සුන්දර ව්‍යාපෘතියක්. කියන දවසටත් කලින් ගොඩනැගිල්ල ඉදි කරලා ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකේ ඉදිකිරීම් කටයුතු අවසන් කළා. දැන් මේ පාරිභෝගිකයට පොරොන්දු වෙච්ච දවසටත් කලින් මේක ලබා දීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ප්‍රයිම් මේ විශ්වාසය ලබා දීලා තියෙනවා. මොකද හිතෙන්නේ ගැන? ඔව් ප්‍රයිම් හැමතිස්සෙම අපේ නම්බර් 1 එක තමයි විශ්වාසය. is to be earned. ඒක සිංහලෙන් කිව්වොත් විශ්වාසය උපය ගන්න ඕනේ. විශ්වාසය ගැන කියලා වැඩක් නැහැ. ඉතින් එහෙම විශ්වාසය අපි උපයගෙන තියෙන්නේ ඒක මේ අදියෙන් ආපු දෙයක් නෙවෙයි. අවුරුදු 30ක් තිස්සේ කරපු ඒ අපේ හිස්ටරි එකත් එක්ක ආපු දේ. එතකොට අපිව විශ්වාස කරලා ආපු පාරිභෝගික අපේ සහෝදර ජනතාවටත් අපේ කස්ටමර්ස්ලටත් අපි ස්තුතිවන්ත වෙනවා. මේක ඒගොල්ලන්ගේ ආයෝජනය දැනටමත් 50%කටත් වැඩිය වැඩි වෙලා. ඒගොල්ලෝ දැන් දන්නවා මෙතන සමහර අය ඉන්නවා. ඒ ප්‍රයිසස් ගොඩක් වැඩි, ඒ ගත්තටත් වැඩි. ඉතින් අපි තියන්නේ අපාර්ට්මන්ට් එකක් පමණක් නෙමෙයි. අපි දෙන්නේ ඒගොල්ලන්ට ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක්. අපි දෙන්නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක්. අපි දෙන්නේ ග්‍රෝත් එකක්. ඒගොල්ලන්ගේ කැපිටල් එක ග්‍රෝ කරගන්න. ඉතින් මේ සේරම ප්‍රයිම් පුලින් ගන්නවා. මේ මෙතන ඉන්න පාරිභෝගිකයි විතරක් නෙමෙයි අපි ඉන්න 10 ගානකට එහෙම වෙලා තියෙනවා. මේ වෙනකොට අපි 5200ක් විතර හදාගෙන යනවා. ඉතින් ඊටමත් හොඳ දෙයක් මේ ප්‍රයිම් සමාගමෙන් මේ කරන්නේ. බෝඩ ව්‍යාපෘතිය අනිත් ව්‍යාපෘතිත් එක්ක ගත්තම කොතනද වෙනස් වෙන්නේ? කොතනද මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? කොළඹ බෝඩ කියන්නේ ඇත්තටම මේක තාමත්ම සැගවුණු ස්ථානයක්. කොළඹත් නොවන කොළඹ. ඉතින් ඇත්තටම කොළඹට ඉතාමත්ම කෙටි කාලයකදී විනාඩි 5කින් වගේ ළඟා වෙන්න පුළුවන්. පෑලියගොඩ පිහිටලා තියෙන මේ විශේෂම ස්ථානයක් කොළඹ බෝඩ. අනිත් එක හයිවේ එකේ එන්ට්‍රන්ස් එක අභියස පිහිටලා තියෙන දැවැන්ත ව්‍යාපෘතියක්. ප්‍රයිම් ආයතනයේ මේ තියෙන ව්‍යාපෘති පිළිබඳව මහ ජනතාව බොහෝ වෙලාවට දන්නවා. හැබැයි මේ කොළඹ බෝඩ කොයි විදිහේ සංයුතියකින්ද හැදිලා තියෙන්නේ? මොනවද මෙහි තියෙන පහසුකම් පිළිබඳව අපි කියමු. ඔව් කොළඹ බෝඩ කියන්නේ ඇත්තටම දැවැන්ත අක්කර 6කට වඩා අධික ඉඩමක පිහිටලා තියෙන දැවැන්ත අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්සස් 3ක් එක්ක එන ව්‍යාපෘතියක්. මේකේ කොස්මොස් ටවර් එක තමයි අපි අද ටොපින් ඔෆ් කළේ. මීට අමතරව මේකේ තව ටවර්ස් දෙකක් එනවා බ්‍රියල් ඇන් අමා කියලා. ඉතින් මේ ටවර්ස් දෙකේ දැන් තාමත් ඉක්මනින් වැඩි ඉවර වෙනවා ඔබට මේ පේනවා ඇති. ඉතින් මේ ව්‍යාපෘතියේ විශේෂත්වය තමයි මේ ව්‍යාපෘතියේ සුවිශේෂත්වය තමයි මේකේ සේරම පහසුකම් තියෙනවා. කොටින්ම කියනවා නම් ස්විමින් pool, gymnasium ඊළඟට මේකේ ගොඩක් ඒරියාස් තියෙනවා. අනිත් හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. ඔක්කොටම වඩා මේක තියෙන්නේ කෙලින්ම නුවර පාරට ෆේස් කරලා පාර අයිනෙම.
ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ තට්ටු 20 ගානක්ම ඔන්න අරගෙන ඇවිල්ලා තියෙන උඩට අර පාරිභෝගිකයා බලාපොරොත්තු වුණාටත් කලින් ගෙනල්ලා තියෙනවා මේ වැඩේ මෙතනට. එතකොට කොහොමද මේ විකාරතාවය අරන් ආවේ? ඒකේ රහස එකක් තමයි අපි මේ ඉදිරියට පාවිච්චි කරන අපේම ආයතනයක්. අපේ group of companies අතර තියෙන එක ආයතනයක් තමයි Prime Construction එකේ. ඒ ආයතනේ පාවිච්චි. ඊළඟට අපි ඇත්තටම දැන් කන්ස්ට්‍රක්ෂන් වල තියෙන අලුත්ම තාක්ෂණය ලේටස්ට් ටෙක්නොලොජි පාවිච්චි කරනවා. දැන් මේ කුළුණ ගත්තොත් සාමාන්‍යයෙන් අපි දල වශයෙන් මාසයකට තට්ටු 4ක් කියන ඉතාම වේගවත් ගමනකින් තමයි උඩට ආවේ. ඒකින් තමයි මේක මාස 12කට අඩු කාලයකින් මේ 21ට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ටාගට් එකක් තියාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ටාගට් මේක කලින්. දැන් අපි අපේ ගණනුකර බවතුන්ට මේක දෙන්න තිබ්බ කාලේ වල හුඟක් කලින් අපි මේක ඉවර කරලා. හැබැයි මේ කාලේ අපි ගන්නවා නැවතත් අපි මේක ෆිනිෂින් කරන්න ඕන නිම කිරීම. නිමවීම තමයි ප්‍රධානම දේ. මොකද ක්ලයන්ට් අපේ ගණනුකර බවතුන් අතර යන්නේ මේක නිමි භාණ්ඩයක්. නිමි භාණ්ඩයට අපි ගන්නවා වැඩි කාලයක්. මොකද නිමි භාණ්ඩයේ කාලය සම ගොඩාක් අනුරූපව බලපානවා. හොඳ නිමාවක් දෙන්න සාධාරණ කාලයක් අවශ්‍යයි.